හෙලෝ කොහොමද ඔයගොල්ලන්ට කාලෙකින් තමයි වීඩියෝ එකක් කරන්න හිතුවේ මොකද පහුගිය දවස් ටිකේ මම පොඩ්ඩක් බිසි වෙලා හිටියා. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා දැන් වීඩියෝ කරන්නේ නැද්ද? දිගටම කරන්න. මේ මාතෘකා යටතේ කරන්න. ඉතින් ඔහොම ගොඩක් කට්ටිය මැසේජ් කරලා කියලා තිබුණා. ඉතින් ඒගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. ඔයාලා කියපු හැම මාතෘකාවක් යටතේම මම බලාපොරොත්තු වෙනවා වීඩියෝස් කරන්න. අද නම් මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ එන්ක්ලෙක්ස් ගැන කතා කරන්න. මොකද ගොඩාක් කට්ටිය මගෙන් අහලා තිබ්බා එන්ක්ලෙක්ස් කියන්නේ මොකක්ද? එන්ක්ලෙක්ස් කරන්නේ කොහොමද? එන්ක්ලෙක්ස් වල තියෙන්නේ මොනවද? මේ වගේ ගොඩාක් ප්‍රශ්න මගෙන් අහලා තිබුණා. ඉතින් මම අද ලෑස්ති වෙන්නේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඔයාලා දැනටමත් එන්ක්ලෙක්ස් පාස් වෙලා USA RN කෙනෙක් විදිහට එන්න බලාගෙන ඉන්නවා නම් ඔයගලන්ට මේ වීඩියෝ එක තේරුමක් නැහැ. හැබැයි ඔයගොල්ලෝ දන්න කියන කවුරු හරි එන්ක්ලෙක්ස් කරන්න බලාගෙන ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඒගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. ඇත්තටම මේ එන්ක්ලෙක්ස් කියන්නේ මොකද්ද? එන්ක්ලෙක්ස් කියන්නේ USA, කැනඩා, ඕස්ට්‍රේලියා වගේ රටවල් වල RN කෙනෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම පාස් වෙන්න ඕන එක්සෑම් එක. National Council Licensure Examination කියන එක කෙටි කරලා තමයි අපි NCLEX කියලා කියන්නේ. NCLEX වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි NCLEX RN exam එක, අනිත් එක තමයි NCLEX PN exam එක. NCLEX RN exam එක කියන්නේ ඔයා registered nurse කෙනෙක් වෙන්න නම් කරන්න ඕන exam එක. NCLEX PN exam එක කියන්නේ ඔයා practical nurse කෙනෙක් හරි vocational nurse කෙනෙක් හරි වෙනවා නම් කරන්න ඕන exam එක. ඉතින් මේ exam දෙකම එක සමානයි. වෙනසකට තියෙන්නේ NCLEX RN එකේදී එන්නේ RN කෙනෙක් වෙද්දි ඔයාලට තියෙන්න ඕන දැනුම බලන ප්‍රශ්න. NCLEX PN එකේදී ඔයගලන්ට එන්නේ practical හරි vocational nurse කෙනෙක් හරි වෙනවා නම් ඔයගලන්ට තියෙන්න ඕන දැනුම බලන ප්‍රශ්න. ඉතින් මේක තමයි මූලික වෙනස. ඇත්තටම NCLEX කියන්නේ 2023ට කලින් අපි පාවිච්චි කරපු නම. 2023 දී NCLEX අප්ග්‍රේඩ් වුණා NCLEX Next Generation කියලා. ඇත්තටම ඕගොල්ලෝ දැන් කරනවා නම් කරන්නේ NCLEX Next Generation කියන exam එක. NCLEX එක කියන්නේ අපි කැම්පස් එකේදී, කොලෙජ් එකේදී, එහෙම නැත්නම් නර්සින් ස්කූල් එකේදී කරපු වගේ exam එකක් නෙවෙයි. මොකද අපි යුනිවර්සිටි එකේදී හරි, කොලෙජ් එකේදී හරි, ස්කූල් එකේදී හරි කරපු exam කෙලින්ම theory සහ practical දැනුම පදනම් කරගෙන අහපු ප්‍රශ්න තමයි අපෙන් ඇහුවේ. ඉතින් NCLEX එකේදී අහන්නේ ඔයාලා නර්ස් කෙනෙක් විදිහට තනියම වැඩ කරද්දී, ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් විදිහට වැඩ කරද්දී ඔයාට patient safe care එකක් දෙන්න පුළුවන්ද කියන එක තමයි NCLEX වලදී මූලික වශයෙන්ම බලන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට ප්‍රශ්නයක් හම්බ වෙනවා, ඔයා ඒ ප්‍රශ්නේ උත්තරේ දන්නේ නැත්නම් ඔයා එතනදී බලන්න ඕනේ patient කිසිම harm එකක් නැතුව patient ව safe තියන්න නම් ඔයා මේකෙදි කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද? ඒ විදිහට හිතලා ඔයා NCLEX එකේදී ප්‍රශ්න වලට උත්තර දුන්නොත් ඔයාට අනිවාර්යයෙන්ම NCLEX එක පාස් වෙන්න පුළුවන්. NCLEX කියන්නේ computer adaptive test එකක්. මේකෙදි වෙන ප්‍රධානම දේ තමයි ඔයගොල්ලෝ එක ප්‍රශ්නයක් හරියට කරොත් එහෙම ඊළඟ ප්‍රශ්න ටිකක් අමාරු කරලා ටිකක් බැරෑරුම් කරලා තමයි හම්බ වෙන්නේ. ඔයාලට එක ප්‍රශ්නයක් වැරදුනොත් ඊළඟ ප්‍රශ්නේ ලේසි කරලා හම්බ වෙනවා. මේකෙදි ඔයාලට පුළුවන් බලන්න ඔයාලගේ හොඳටම ඔයගොල්ලෝ කරලා තියෙන ඒරියාස් මොනවාද? ඔයාලගේ තව වැඩි දියුණු වෙන්න ඕන ඒරියාස් මොනවාද? ඔයගොල්ලෝගේ දැනුම කොයි වගේ මට්ටමකද තියෙන්නේ කියලා එයාලට බලන්න. ඔයාලා බැරි වෙලා හරි පළවෙනි පාර NCLEX fail වුණොත් ඒගොල්ලෝ ඔයාලට ගෙදරට sheet එකක් එවනවා. ඔයා මොන ඒරියාස්ද හොඳටම කරලා තියෙන්නේ? ඒ වගේම මොන ඒරියාස්ද ඔයාගේ දුර්වල තියෙන්නේ? එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන් ඊළඟ පාර ඔයගොල්ලෝ NCLEX කරන්න ගියොත් එහෙම මොනවද ඉම්ප්‍රූව් කරගෙන යන්න ඕන ඒරියාස් කියන එක. ඉතින් මම ඔයගලන්ට NCLEX දෙවෙනි පාරක් කරන එක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද NCLEX ලංකාවේ නැහැ. අනිවාර්යෙන් මේක නිසා ඔයාලට NCLEX පළවෙනි පාරෙන්ම පාස් වෙන්න වෙනවා. සමහර ඒජන්සිස් ඔයාලා තෝරගත්ත ඒජන්සි එක අනුව සමහර ඒජන්සිස් ඔයගලන්ට ඉන්දියාවට යන එයා ටිකට් එකට ගෙවනවා. සමහර ඒජන්සිස් එහෙම ගෙවන්නේ ඔයාලගේ අතින් වියදම් කරන් තමයි යන්න ඕන. ඉතින් ඒජන්සි එක ගෙව්වත් ඔයාලා අතින් වියදම් කරගෙන ගියත් NCLEX එක පළවෙනි පාරෙම පාස් වෙන එක හරිම වැදගත්.
ඒක නිසා මුල ඉඳන්ම හොඳට වැඩ කරලා NCLEX එක කොහොම හරි පාස් වෙන්න. NCLEX එකේ ඩියුරේෂන් එක ගත්තොත් NCLEX එක පැය 5ක් තියෙනවා. ප්‍රශ්න 82 ඉඳන් 150 දක්වා ප්‍රශ්න ඔයාලට එන්න පුළුවන්. ප්‍රශ්න 82 තමයි අවම, 150 තමයි උපරිම. ඉතින් සමහර අය ඉන්නවා හොඳට එක්සෑම් එක කරලා ප්‍රශ්න 82 දීම එක්සෑම් එක පාස් වෙන අය. සමහර අය ඉන්නවා ප්‍රශ්න 150 දී එක්සෑම් එක පාස් වෙන අය. ඉතින් ඔය අතරමැද ඕනම ඉලක්කමකදී ඔයගොල්ලෝගේ කම්පියුටර් එක නතර වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා 82 දී නතර වුණා කියලා ඔයා පාස් කියලා කියන්නත් බෑ. 150 දී නතර වුණා කියලා ඔයා ෆේල් කියලා කියන්නත් බෑ. සමහර වෙලාවට 82 දී ෆේල් වෙන අයත් ඉන්නවා. 150 දී ෆේල් වෙන අයත් ඉන්නවා. ඔය අතරමැද ඕනම සංඛ්‍යාවකදී ෆේල් වෙන අය ඉන්න පුළුවන්. ඉතින් ඔය ඕනම සංඛ්‍යාවකදී පාස් වෙන අයත් ඉන්න පුළුවන්. ඉතින් ඔයාලට ලැබෙන ප්‍රශ්න ගාන මත ඔයා පාස්ද ෆේල්ද කියන එක අපිට නිගමනය කරන්න බෑ. NCLEX එකේදී මූලික ඒරියා 4ක් මේගොල්ලෝ බලනවා. පළවෙනි එක තමයි safe and effective care environment. මේකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි management of care. දෙවෙනි එක තමයි safety and infection control. ඊළඟ ඒරියා එක තමයි health promotion and maintenance. මේකේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි pregnancy, දෙවෙනි එක තමයි growth and development, තුන්වෙනි එක තමයි screening and prevention. ඊළඟ එක තමයි psychological integrity. මේකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි mental health, දෙවෙනි එක තමයි crisis interventions. හතරවෙනි එක තමයි physiological integrity. මේකෙදි කොටස් 4ක් තියෙනවා. පළවෙනි එක තමයි basic care, pharmacology, reduction of risk potential, physiological adaptation. මේවා තමයි NCLEX වලදී බලන මූලිකම areas 4. මේ එක මාතෘකා යටතේ පස්සේ මම එක එකට අදාළව වීඩියෝස් කරන්නම්. ඊළඟ එක තමයි NCLEX වලට රෙඩි වෙන්නේ කොහොමද මොනවාද හොඳ රිසෝසස් කියන එක. NCLEX වලට රෙඩි වෙද්දි කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි content review කරන එක. අනිත් එක තමයි ප්‍රශ්න වලට උත්තර ලියන එක. ඉතින් content review කරන්න මේවා තමයි හොඳම resources. Sanders Green Book එක හොඳයි. UWorld Notes හොඳයි. Simple Nursing videos හොඳයි. Mark Klimex Blue Book එක හොඳයි. මේවා තමයි content review කරන්න මගේ තියෙන recommendations. ඊළඟට ඔයගොල්ලෝ ප්‍රශ්න බලනවා නම් ආචා හොඳයි, UWorld හොඳයි, Simple Nursing හොඳයි, ඊළඟට NCSBN practice උත් හොඳයි. ඊළඟ එක තමයි ඔයගොල්ලෝ අනිත් එක්සෑම් කරා වගේ හෙට එක්සෑම් එක තිබිලා අද පාඩම් කරාට ඔයාලට NCLEX එක පාස් වෙන්න බෑ. අමාරුයි. ඉතින් හොඳම දේ තමයි හැමදාම ටික දවස ගානේ කරොත් ඔයගලන්ට අනිවාර්යයෙන්ම NCLEX එක පාස් වෙන්න පුළුවන් පළවෙනි පාරින්ම. මගේ රෙකමෙන්ඩේෂන් එක නම් ඔයගොල්ලෝ හැමදාම ප්‍රශ්න කරන්න තරමේ ප්‍රශ්න 20ක් 40ක් වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ ඔයාලගේ වැරදෙන ප්‍රශ්නට අදාළව කන්ටෙන්ට් එක බලන්න මොකක්ද උත්තරේ, කොහොමද මේ උත්තරේ ආවේ, මොකක්ද මේකට අදාළ තියරි පාර්ට් එක. ඒ විදිහට හැමදාම බලන්න. එතකොට ඔයාලට නිකම්ම එක්සෑම් එකට රෙඩි වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම NCLEX කියන්නේ අමාරු එක්සෑම් එකක් නෙමෙයි. NCLEX කටපාඩම් කරලා මතක තියාගෙන ඉඳලා කරන්න පුළුවන් එක්සෑම් එකකුත් නෙමෙයි. NCLEX වලදී මූලික වශයෙන්ම බලන්නේ critical thinking, clinical judgment සහ problem solving කියන areas. ඉතින් ඔයාලට මේ areas ටික හොඳට දියුණු කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයගලන්ට පළවෙනි පාරින්ම NCLEX පාස් වෙන්න පුළුවන්. ඉතින් NCLEX වලට වැඩ කරද්දී ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ තුන තියාගන්න ඕනේ. පළවෙනි දේ තමයි right strategies, දෙවෙනි එක තමයි practice, තුන්වෙනි එක තමයි consistency. ඉතින් මේ විදිහට ඔයා NCLEX වලට වැඩ කරොත් අනිවාර්යයෙන්ම ඔයාට NCLEX පළවෙනි පාරින්ම පාස් වෙන්න පුළුවන්. පළවෙනි පාරින්ම NCLEX පාස් වෙන්න ඕන නම් මේ ටිප්ස් ටික ෆලෝ කරන්න. පළවෙනි දේ තමයි don't memorize. ඒ කියන්නේ කටපාඩම් කරන්න එපා. ඔයා උත්සාහ කරන්න ඒකේ තියෙන content එක තේරුම් ගන්න. දෙවෙනි එක තමයි patient safety මොකක්ද කියලා බලලා ඒ answer එක තෝරන්න.
තුන්වෙනි එක තමයි තම ආන්සර් එකක් තෝරද්දී වගේ ඔළුව වැඩ කරන්න ඕනේ airway breathing and circulation කියන එක. ඒ කියන්නේ ඔය prioritize කරද්දී මේ විදිහට තමයි ඔයගොල්ලෝ prioritize කරන්න ඕනේ. ඊළඟට තමයි ඔයගොල්ලෝ ප්‍රශ්න කරද්දී අනිවාර්යයෙන්ම safety word ගැන හොඳ අවධානයක් දෙන්න. ඒ කියන්නේ priority, first action, safety action, immediate action, best action ඔන්න ඔය වගේ ගැන ඔය වගේ වචන ගැන හොඳ අවධානයක් දෙන්න. මේ ටික ෆලෝ කරොත් අනිවාර්යයෙන්ම ඔයාට NCLEX පළවෙනි පාරෙම පාස් වෙන්න පුළුවන්. ඒ වගේම මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා NCLEX එකට කොහොමද ප්‍රිපෙයාර් වෙන්නේ? ඒ වගේම මොන වගේ ප්‍රශ්න දෙන්නේ? මෙන්න මේ වගේ ප්‍රශ්න වලට කොහොමද උත්තර දෙන්නේ කියන ඒවා ගැනත් කතා කරන්න. ඉතින් ඕගොල්ලන්ගේ තව මොන හරි රික්වෙස්ට් තියෙනවා නම් මේ දේවල් ගැන කතා කරන්න කියලා මට කියන්න. මට පුළුවන් විදිහට මේ දේවලුත් කතා කරන්න. මම ප්‍රාර්ථනා කරනවා ඔයගලගේ US RN dream එක යථාර්ථයක් බවට පත් වෙන්න කියලා. ඉතින් ඒකට මහන්සිලා වැඩ කරන්න. හැමෝටම good luck.